අඟුරංකෙත ලැමසූරිය ගම්මානේ. හරි ලස්සන පැත්තක් මේ. මේ ගොවිතැන් කටයුතු කරන ගොවීන්ගේ මේ කුඹුර වල තියෙන වීයස්සන්න උඩට අරන් යන්නේ. එහෙමත් නැත්නම් වෙළඳ පොළට ගෙනියන්නේ. එහෙමත් නැත්නම් ගෙදරට ගෙනියන්න පාවිච්චි කරන්නේ මේගොල්ලෝ මේ තවලං ක්‍රමය. තාමත් ලංකාවේ තියෙන තවලං ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. අපි බලමු මේගොල්ලෝ මේ වී එකතු කරන කටයුත්ත තමයි මේ සිද්ධ කරන්නේ. මේ විදිහට මේ වී එකතු කරනවා. වැස්සක් ආවොත් ඒ වැස්සට මුණ දෙන්නත් මේගොල්ලෝ මෙහෙම වී එකතු කරලා ආවරණය කරන්නේත් ඒ තියෙන පිදුරු වලින්ම තමයි. හරි ලස්සන පරිසරයක් ඉතින් තියෙන්නේ. පවුලේ ඉන්න අම්මා දරුවෝ සියලු දෙනාම එකතු වෙලා තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. මෙතනත් එහෙමයි පොඩි බබෙකුත් බලන් ඉන්නවා. ඉතින් දරුවෝ තරන් ඇවිල්ලා තමයි කටයුතු සිද්ධ කරන්නේ මේගොල්ලෝ. තේ උණු කරලා මේ විදිහට බොනවා. ඉතින් ගෙනල්ලා තේ මුට්ටිය එකතු කරගෙන කටයුතු තමයි දැන් සිද්ධ කරන්නේ. ජටා බැඳගෙන මේ විශේෂ බෝල්ලත් හදලා තියෙනවා කියලා කියන්නේ ඒ පිටට ඒටම ආවේනික ගස් වර්ගයක් අරගෙන ඔකට කියන්නේ බෝල්ලත් කියලා. ඔය එතනින් ඔය ගොම්මංකඩ මේ පැස්සෙන් තෙමින් නැති වෙන්න මේ ආවරණය කරන විදිහ තමයි මේ තියෙන්නේ. මේ විදිහට පිදුරු අරගෙන ඇවිල්ලා පිදුරු වලින් ආවරණය කරනවා. තෙමින් නැහැලු. වැස්සක් කියලා තේරෙන්නේ තෙමින් නැහැ කියලා වෙලා කියනවා. මේ විදිහට මේ ඒ එකතු කරගත්ත වී මිටි මේ ඒ බැඳ ගන්නවා දෙකක් එකතු කරලා. එතකොට 50 මිටි දෙකක් වගේ තමයි වෙන්නේ තියලා බැඳගන්නේ. බැඳගෙන මේ කිලෝ 100ක් වගේ ප්‍රමාණයක් මේ හරකුගේ පිට උඩට අරන් යනවා. මේ විදිහට තියලා බැඳ ගන්නවා දෙක මිටි දෙක තියලා බැඳ ගන්නවා. මේ විශේෂයෙන් හදාගත්ත එක මේව එකක් තියෙනවා ඒගොල්ලන්ට මේ වී තියලා බැඳ ගන්න. මේ තවලං ක්‍රමයේ තාමත් ලංකාවේ ක්‍රියාත්මක කරන තවලං ක්‍රමයේ තාම තියෙන්නේ. තවලම තාමත් ලංකාවේ හඟුරංකත ප්‍රදේශයේ තාමත් පාවිච්චි වෙනවා. මේ විදිහට උස්සලා ගවයාගේ මත පටව ගන්නවා. පටවගෙන තමයි අරන් යන්නේ. ඉතින් ලංකාවේ දැන් ගව ඝාතනය සිද්ධ වෙනකොට පිරිමි සත්තුන්ට කරන්න දෙයක් නැති වෙලා තියෙනකොට විශාල විසඳුමක් වෙලා තියෙනවා මේක. ඉතින් මේ ක්‍රමයේ පාවිච්චි කිරීම නිසා සතාගේ ජීවිතේ බේරලා තියෙනවා. නැත්තම් මේ සත්තු මස් කඩේට දක්වනවා.
ඕක මහන්ත බැනලා. කොහොමද ගියාද?